මන්ත්‍රීතුමා ඔබතුමාගේ මේ නීති විරෝධයේ අපහාසාත්මක ඇසුර කරුණාකර ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි ඔබතුමා මම සභාවෙන් අයින් කරනවා එළියට. ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩ කටයුතු සඳහා වහම ගරු කතානායකතුමනි මේක මහා විහිළුවක්. විස්තිකාරයා කතා කරන නඩුව ගන්න. ලේකම්තුමිය වහම මෙතුමා සභාව වැඩ කටයුතු සඳහා සභාවෙන් දොස්තර කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා භාග දොස්තර කෙනෙක් දැන් වීඩියෝ කරනවා ඒක. ලේකම්තුමිය මහලේකම්තුමා මෙතුමා ඉදිරි පාර්ලිමේන්තු භූමියෙන් එළියට යවන්න. සාමර මන්ත්‍රී පාර්ලි චම්පික ඇමතුමක්ව සල්ලි අච්චු ගහනවා කියලා. මෙතන කාන්තාවෝ හිටියට කමන්නේ කියන්න වෙනවා. අපේ කතානායකතුමා සල්ලි අච්චු ගහනවා. කතානායක සල්ලි අච්චු ගහන්නේ කාමරේ කොල්ලෙක් එක්ක. ඒක මේ පිරිමි අය දන්නවා ඉස්සර සල්ලි අච්චු ගහනවා කිව්වම. ඒක හොඳ කතාවක්. ඉස්සර දැල්ලා නේද හිලාවෙල්ලි දැල්ලා අය. සල්ලි අච්චු ගහන්නේ අපේ කතානායක කාමරේ. මම මේ ළඟදී හදිස්සියේ දයාසිරි ඇමතුමාට මං කිව්වා මෙන්න මේමයි මට වරප්‍රසාද ප්‍රශ්නයක් දාන්න ඕනේ කියලා ලියුමක් අරන් ගියා ජී.එල්. පිරිස් මහත්තයා කාමරේට. මං දඩස් ගාලා කාමරේ අරගෙන ගියා කියලා මිනිහට මල පැන්නා. මිනිහා සල්ලි අච්චු ගන්න සූදානම් වෙලා ඒ වෙලාවේ. කරන්න දෙයක් නැහැ. මට අනිත් පවදා පාර්ලිමේන්තුවෙන් එළියට දාලා මහා ජනමරයක් කරා. චින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. හාමුදුරුවරු නෑ නේද? ඒකෙන් කියන්නේ හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතෙන්නත් කියන්නත් බෑ නේද? ඒක තමයි වෙලා තියෙන්නේ. මගේ භාෂාවෙන් කිව්වොත් ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ මේ ආණ්ඩුවේ. ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ ගහපු බම්මුවකුත් නෑ. මොකක්වත් වෙලා නෑ. Oh my God! Wow!